අද අපි හෙළි කරන්නේ වසර ගණනාවක් තිස්සේ සැංගුණු බිහිසුණු රහසක්. මොකක්ද ඒ උනේ කවුරුද ඉන්නේ? මේ අද්භූත මන්දිරයට ඇතුළු වූ කිසිවෙකුට සිදු වූ දෙය අද වනතුරුත් රහසක්. අපිත් එක්කා රැඳී ඉන්න මේ බිහිසුණු ගමන අවසානාය දක්වාම. අමිල කියන්නේ අද්භූත දෑවල් ගැන් ගවේෂණය කරන තරුණයෙක්. ඔහු අද පැමිණියේ මේ අත්භූත ගම්මානයේ තිබෙන පැරණි වලව්වක් සොයාගෙනයි. අංකල් මේ ගමේ තියෙනවා කියන්නේ අර පැරණි වලව්වද තියෙන්නේ? පුතේ ඔය වලව් පැත්තට නම් යන්න එපා. ඒක සාපලත්තනක් බං. වැඩිහිටියන්ගේ අවවාද ඔහුට බාධාවක් වුණේ නැහැ. ඊය කවුරුත් ආපුවාවේ නැහැ. ඔය ගමන නතර කරන්න. මම ඔබට බය නැහැ අංකල්. මට ඕනේ ඇත්ත දැනගන්න. අවසානයේ ඔහු ඒ බිහිසුණු වලව්ව ඉදිරිපිටට පැමිණියා. වලව්ව ඇතුළත තිබුණේ මලානික සීතලක්. මාර නිශ්ශබ්දතාවයක් නේ මේකේ තියෙන්නේ අංකල්. හැමතැනම දූවිලි සහ මකුළු දැල් පිරීලා. මොකක්ද ඒ උනේ? මට පෙනුන විදිහද? ඔහුට නොදැනුණත් ඔහු මෙහි තනිවම නොවන බව වැටහෙන්ට වැඩි වෙලාවක් ගියේ නැහැ. තවමත් මේවා පරණ විදියටම තියෙනවා. කිසිම සුළදක් නැතිව මේවා හොලවන්නේ කවුද? කවුද උඩට අට්ටු එන්නේ? හේයි! කවුදද? ඔහු බිය වුණත් ඒ රහස කුමක්දැයි දැනගැනීමේ කුතුහලය ඔහුව මෙහෙයවුවා. මේ කැරෙන්නේ නැහනේ. මොකක්ද ඒ සුදු පාටට පෙනුනේ? අයියෝ! මේ ලාවට මේක නියුණානේ. ඔහු සිටියේ වලව්වේ පුස්තකාලයේ. මේක ඩයරි එකක් ගන්න. එහි ලියා තිබූ දේවල් කියවද්දී අමිලගේ ඇග හිරිවැටී ගියා. මේ නෑර ගැහණු ළමයමයි. මොකද්ද මේ? ලේ? වලව්වේ අතීත ශාපය දැන් වූ ඉදිරියේ දිගහැරමා. අන්නෝ! මට යන්න උනේ. මට මෙතනින් යන්නනේ. පිටවීමට තිබූ සියලු මගවල් අවහිරවෙන්නට පටන් ගත්තා. මේ මොකක්ද මේ වෙන්නේ? දහස් ගණනක් ආත්ම වල වැළපීම් ඔහුට ඇසෙන්නට වුණා. මාව අතහරින්න මම ඔයාලට මුකුත් කළේ නැහැ. අවසාන උත්සාහය ජීවිතේ බේරා ගැනීමටයි. එයා මෙතනට ඇවිල්ලා වෙහස නිසා ඔහුගේ දේත් පෙරලන්න ඕන. මිනිදුම අතරින් ඔහුට පාර සොයා ගැනීම අපහසු වුණා. කවුද ඒ? උදව් කරන්න. ඇයට අවශ්‍ය වූයේ ඔහුට යමක් පෙන්වීමටයි. වසර ගණනාවකට පෙර මෙහි සිදු වූ ඒ බිහිසුණු අපරාධය ඔහුට දර්ශනය වුණා. ඕයාට ඕනේ මම මේක ලෝකයට කියනවා දකින්නද? ඇය ඔහුට පාර පෙන්වුවා. ඔන්න පාර පේනවා. අවසානයේ අමිල
ඒ මරණයේ මාවතෙන් මිදුණා. මම බේරුණා. වලව්වේ රහස දැන් ඔහුගේ අතේ. මේක මුළු ලෝකයම දැනගන්න ඕනේ. සමහර කතා අවසන් වන්නේ තවත් කතාවක ආරම්භයක් සනිතුහන් කරමින්. නමුත් ඒ ශාපය ඇත්තටම අවසන් වුණාද? නැවතත් මෙවැනි අද්භුත කතාවක ඉක්මනින් රවි විෂන් යයි වෙතින් හමු අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.